ආයුබෝවන් සියලු දෙනාටම ව්‍යාදර භික්ෂුන් වහන්සේලාගෙන් වගේම මෙහින් වහන්සේලාගෙන්ද විදුවා දරුවන්ගෙන්ද අවසරයි. ඔබ සෑම මතක ඇති අපි එක් අවස්ථාවකදී සංස්කෘත භාෂාව ගැන පොඩ්ඩක් කතා කරලා සංස්කෘත භාෂාවේ ස්වරවල බෙදීම් සම්බන්ධව කතා කළා. මතකද? අපි ස්වරවල බෙදීම් 8ක් සම්බන්ධව කතා කරේ. මොනවද? හස්ව, දීර්ඝ, ෘත, සංධ්‍යාක්ෂර, නාමින් අනාමින්, සමානාක්ෂර, ගුණස්වර සහ වෘද්ධි ස්වර සම්බන්ධව අපි කතා කරා. ඉතින් අපි අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ ඒ පාඩමේ කියන්නේ සංස්කෘත අක්ෂරමාලාව කියන පාඩමේ තවත් දිගුවකට යන්නයි. අද අප දවසේ කතා කරමු ව්‍යංජනවල බෙදීම් සම්බන්ධව. සංස්කෘත අක්ෂරමාලාවේ ව්‍යංජනවල බෙදීම් සම්බන්ධව. ව්‍යංජනවල බෙදීම්. පාලියේ නම් මේ ව්‍යංජන වලට ව්‍යංජන කියලා කියනවා. නේ? සංස්කෘත භාෂාවේ අපිට ව්‍යංජනවල බෙදීම් 10ක් විතර ප්‍රධාන බෙදීම් 10ක් විතර අපි කතා කරමු. ඒ ටික තමයි අපේ විභාගයට අවශ්‍ය වෙන්නේ. ඉතින් පළවෙනි එක තමයි වර්ගාක්ෂර. නේ? පළවෙනි එක වර්ගාක්ෂර. වර්ගාක්ෂර. මේ සූත්‍ර දෙකක් තියෙනවා. මේකේ මේ වර්ගාක්ෂර හැඳින්වීම සම්බන්ධව සූත්‍ර දෙකක් තියෙනවා. පළවෙනි සූත්‍රය තමයි කාදයෝ මාවසාන ස්පර්ශා. කාදයෝ මාවසාන ස්පර්ශා. එතේ සූත්‍රයේ කියන විදිහට කයන්නේ සිට මයන්න දක්වා ඇති අකුරු වලට මොනවයි කියලා කියනවද? ස්පර්ශාක්ෂර කියලා කියනවා. එහෙනම් අපේ දරුවනේ වර්ගාක්ෂර වලට සමාන පදයක් තමයි මොනවද? ස්පර්ශාක්ෂර කියලා කියනවා. වර්ගාක්ෂර වලට සමාන පදයක් තමයි ස්පර්ශාක්ෂර කියලා කියන්නේ. මොකද්ද සූත්‍රේ? පාදයෝ මාවසාන ස්පර්ශා. මේක තවත් සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ තියෙන්නේ සාරස්වතයේ උචුට්ටු තුපු වර්ගා. උචුට්ටු තුපු වර්ගා. ඇයි එහෙම කියන්න හේතුව ඒක අපිට තේරෙයි. දැන් වර්ගාක්ෂර කියලා ගත්තන් පස්සේ අපි කලින් සූත්‍රයේදී කිව්වා උචුටුතුපු වර්ගා. අපි මේක ඉස්සරහ කතා කරගෙන යනකොට අපි කතා කරමු ඇයි කුචුටුතුපු වර්ගා කියලා කිව්වේ කියලා. අපි ඉස්සරහදී කතා කරමු. එතකොට ස්පර්ශාක්ෂර නොහොත් වර්ගාක්ෂර මොනවද? කා ඛ ගා ඝ ං. කා ඛ ගා ඝ ං. ඊට පස්සේ චා ච ජා ජ ඤ. සට ඩඩන. සත දධන. පප භබම. මතද අපි සූත්‍රයේදී කිව්වා පාදයෝ මාවසානං ස්පර්ශා. කයන්නේ ඉඳලා මයන දක්වා යන අකුරු 25 ස්පර්ශාක්ෂර කියලා. එහෙනම් මේ අකුරු ටිකට තමයි වර්ගාක්ෂර කියලා කියන්නේ. ඉතින් මේ වර්ගාක්ෂර ගැන කතා කරද්දී මේ වර්ගයන්ගේ පළවෙනි අකුරු වලින් මේ වර්ගය හඳුන්වනවා.
ක වර්ගය ච වර්ගය හ වර්ගය ස වර්ගය ක වර්ගය ක වර්ගය කියන. හරි. එතකොට ක වර්ගය ච වර්ගය හ වර්ගය ක වර්ගය ෆ වර්ගය කියලා. එතකොට මෙන්න මේ අකුරු 25යි. එන වර්ගාක්ෂර වලට අකුරු කීයක් තියෙනවා? 25ක් තියෙනවා. පළවෙනි සූත්‍රය මොකද්ද? සාදේවම අවසානං ස්පර්ශා. එතකොට අපිට කියන්න පුළුවන් වර්ගාක්ෂර වලට සමාන වචනයක් ස්පර්ශාක්ෂර විදියට. දෙවෙනි සූත්‍රය තමයි කුචුටුතුපු වර්ගා. කුචුටුතුපු වර්ගා. බලමු කුචුටුතුපු වර්ගාගේ කු කියලා කියන්නේ අල්කයන් එකතු කිරීම කු. එකතු වෙලා තමයි කු හැදෙන්නේ. අනිත් අකුරු ටිකත් එහෙමයි. කුචුටුතුපු වර්ගා කු චු තු තු පු වර්ගා. එතකොට මේ හැම අකුරේම දැන් පයන්න ගත්තා. කු කියලා කිව්වම පස්සේ ඒත් එකතු වෙලා තියෙන්නේ කු. කුචුටුතුපු වර්ගා. කුචුටුතුපු වර්ගා කියනකොට මේ උයන්න තමයි එකතු වෙලා තියෙන්නේ. එතකොට මේ උයන්න කියලා කියන්නේ ස්වරයන්හි කීවෙනි අකුරද? අ ආ යි ඊ උ. එහෙනම් ස්වරවල පස්වෙනි අකුර තමයි උයන්න කියලා කියන්නේ. ස්වරවල පස්වෙනි අකුර තමයි උයන්න කියලා කියන්නේ. මොකද්ද මේ කියන්න හදන්නේ? මේ කියන්න හදන්නේ පහ කියලා. මොන පහද? මේ කුචුටුතුපු කියනකොට හයන්නට අදාළ කවර්ගයට අදාළ අකුරු 1යි 2යි 3යි 4යි 5යි. කයන්නට කවර්ගයට අදාළ අකුරු 5ක් තියෙනවා. ඒකයි මේ පස්වෙනි ස්වරය නියෝජනය කරමින් උයන්න මේ කයන්නට යොදලා තියෙන්නේ. එතකොට කු කියලා කියන්නේ කවර්ගයේ අකුරු 5ක්ද? චු කියලා කියන්නේ චවර්ගයේ අකුරු 5ක්ද? තු කියලා කියන්නේ සවර්ගයේ අකුරු 5ක්ද? තු කියලා කියන්නේ සවර්ගයේ අකුරු 5ක්ද? තු කියලා කියන්නේ පයන්නේ පවර්ගයේ අකුරු 5ක්ද එකතු වෙලා කුචුටුතුපු වර්ගා. ඔන්න ඔය කුචුටුතුපු කියන ඒවට කියනවා වර්ගාක්ෂර කියලා. දැන් තේරෙන්නේ නැති මොකද ඇයි සූත්‍රයේ තේරුම මොකද්ද කියලා. කුචුටුතුපු වර්ගා. එහෙනම් ඔන්න පළවෙනි බෙදීම ව්‍යංජනාක්ෂරවල සංස්කෘත භාෂාවේ ව්‍යංජනාක්ෂරවල පළවෙනි බෙදීම වර්ගාක්ෂර. හොඳයි. අපි එහෙනම් දෙවෙනි බෙදීම ගැන කතා කරමු. අන්තස්ත. අන්තස්ත. මේකේ සූත්‍රය තමයි යරලවා අන්තස්ත. යරලවා අන්තස්ත. එතකොට ඒකෙම තියෙනවා මේ සූත්‍රයෙන් තියෙනවා මොනවද අකුරු කියලා. අකුරු ටික තමයි යා ර ල ව. යරලව. යරලව තමයි අන්තස්ත කියලා කියන්නේ. මේ යරලව කියන අකුරු වල ස්වරවල ස්වභාවයත් ව්‍යංජනවල ස්වභාවයත් ද්විත්වයේම යෙදලා තියෙන හින්දා අපි ඒවට කියනවා අන්තස්ත කියලා. සූත්‍රයේ යරලවා අන්තස්ත. හරි. අපි ඊළඟ ගැන කතා කරමු. තුන. ඌෂ්මන්. තුන ඌෂ්මන්. තුන ඌෂ්මන්. සූත්‍රය තමයි ශා ෂ ස හා ඌෂ්මන. මොනවාද අකුරු? ශා ෂ ස හා. ශා ෂ ස හා ඌෂ්මන. සාලුජ ශයන්න, මූර්ධජ ශයන්න, දන්තජ ශයන්න සහ හයන්න. ඔන්න ඔය කියන අකුරු 4 ඌෂ්මන් කියලා හඳුන්වනවා. ශබ්ද කරනකොට උණුසුම් වායු ධාරාවක් එළියට නිකුත් වෙන බැවින් මේවට කියනවා ඌෂ්මන් කියලා.
ඊළඟ හතරවෙනි ඒක බෙදීම. හතරවෙනි එක තමයි අනුස්වාරය. 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 මොකක්ද මේකේ සූත්‍රය? වර්ණ ශිරෝ බින්දුර අනුස්වාර. වර්ණයන්ගේ ඉහළින් යෙදෙන සිත අනුස්වාරය කියලා හඳුන්වනවා. ස්වාධීන මේ කියනවා නිග්‍රහිතය කියලා. බින්දුව. නේ? එතකොට අනුස්වාරය කියලා කියන්නේ බින්දුව. දැන් මේ අයන්න ගත්තන් පස්සේ මෙන්න මේක තියෙනවා. මේකට කියනවා අනුස්වාරය. හරිද? අනුස්වාරය. අපි ඊළඟ ලියමු පස්වෙනි බෙදීම. පස්වෙනි බෙදීම. මොකද්ද? විසර්ගය. විසර්ගය. ඉති විසර්ජනීය. සූත්‍රය තමයි ඉති විසර්ජනීය. නේ? මොකද්ද? විසර්ගය කියලා කියන්නේ විශේෂයෙන් පිට කිරීම කියලා කියනවා. මේ වායුව විශේෂයෙන් පිට කිරීම කියලා කියනවා. මේ කියලා කතා කරද්දී වායුව විශේෂයෙන් පිට වෙනවා. නේ? සාමාන්‍ය විදිහට නෙමෙයි විශේෂයෙන් පිට වෙනවා. ඒ හින්දා මේකට විසර්ගය කියලා කියනවා. මේව අයන්න ලියනකොට මේ උඩයට යෙදෙන 32 මේකට තමයි විසර්ගය කියලා කියන්නේ. අපි ඊළඟ බෙදීම ගැන කතා කරමු. 6. 6. දැන් මතකද පළවෙනි 1 2 3 4 5 ගැන. පළවෙනි එක අපි කතා කරා මොනවද? වර්ගාක්ෂර. එහෙම නැත්නම් ඒවට කියනවා ස්පර්ශාක්ෂර. දෙවෙනි එක කතා කරා අන්තස්ත. තුන්වෙනි එක කතා කරා ඌෂ්මන්. හතරවෙනි එක කතා කරා අනුස්වාරය. පාලීනම් කිව්ව එකට නිග්‍රහිතය කියලා. ඊට පස්වෙනි එකට අපි කතා කරා විසර්ගය කියලා.